කතා කරන්න යන්නේ මොකක් ගැනද? මෙතන තියලා තියෙනවා මේක එක පාර්ට්ස් වර්ග තියලා තියෙනවා. මොකක් ගැනද අපි කතා කරන්න යන්නේ? දන්න විදිහට කියන්නේ මේ තියෙන්නේ මොකක්ද? කම්පියුටර් එකක් තියෙන්නේ. මේවා මොනවද? කම්පියුටර් එකේ තියෙන කෑලි ගැන නේද? right. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ තියෙන කම්පියුටර් එකේ තියෙන කෑලි ගැන. ඊට කලින් මොනවද ඔයාලා මේ කම්පියුටර් එකේ තියෙන කෑලි ගැන දැනගෙන ඉන්නේ? මොනවද දන්නේ? hard disk එකක් දන්නවලු? දැන් මෙතනක් තියෙනවා තමයි. CPU එක ගැන දන්නවලු? මෙතන තියෙන කෑලි මොනවද? දන්නේ නැහැ. එයාලා දන්නේ. මේ අපි කතා කරන්නේ මේ පරිගණකයේ අභ්‍යන්තරේ එහෙම නැත්නම් ඇතුලේ තියෙන කොටස් ඊට පස්සේ මේ කම්පියුටරේට එළියෙන් සම්බන්ධ කරන්න පුළුවන් කොටස් ගැන තමයි කතා කරන්නේ. හරි? ඒ වගේම මේක නැවත කොටස් ගණනාවකට බෙදනවා. හරි? මම පළවෙනි එක මෙහෙම කියන්නම්. පළවෙනි එකට අපි කියනවා ආදාන උපක්‍රම. හරි? ආදාන උපක්‍රමයක් කියලා කියන්නේ ළමයි පරිගණකයට මොනවා හරි දෙයක් දෙන්න භාවිත කරන උපක්‍රම. මොනවද අහලා තියෙන්නේ? කම්පියුටරේට අපි දේවල් දෙන්නේ මොනවා වගේද? මවුස් එක. අය කීබෝඩ් එක. කීබෝඩ්. තව USB වලට අමතරව තව දන්න දේවල්. headset එක දෙන්නේ නැහැ නේ. headset එකෙන් කරන්නේ අපිට output එකක් එළියට දෙන දෙයක්. මේවා ඉන්පුට්. නේ කියන්නේ. හරි? දෙවෙනි එක කෙනා මොනවාද? output device. නැත්නම් ප්‍රතිදාන. ප්‍රතිදාන උපක්‍රම විදියට මේකට headset එකක් කියලා. හරිද? ඒ කියන්නේ කම්පියුටර් එකේ එළියට දෙන්න භාවිත කරන උපක්‍රම. හරිද? එළියට දෙන්න භාවිත කරන උපක්‍රම තව දෙකක් කියමු බලන්න. කම්පියුටරෙන් දෙයක් එළියට දෙන්නේ. printer එක. good. තව මේ මොකද? මේ ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා අපි කියනවා නේද? මේක ඔන්න ප්‍රතිදාන උපක්‍රමයක්. ඒ වගේම මේක ආදාන උපක්‍රමයක් වෙනවා. මොකද හේතුව? මේ මම ආදානය කරනවා තමයි මෙයා මේ ගන්න. දැක්කද? එහෙනම් මේක ටච් ස්ක්‍රීන් එකක් නිසා අපි මේක ආදාන සහ ප්‍රතිදාන කියන දෙකටම මේක භාවිත කරනවා. පැහැදිලිද? right. ඒ වගේම මේ පරිගණකය ඇතුලේ දැන් මේ ආදාන සහ ප්‍රතිදාන ගැන කතා කරා. තව එක්කෙනෙක් ඉන්නවා ආචයන උපක්‍රම කියන. හරි? ආචයන උපක්‍රම කියලා කියන්නේ මොනවටද? ස්ටෝර් කරන දේවල්. ස්ටෝර් කරන ඩිවයිස් මොනවද? hard disk එක. මේ තියෙන්නේ hard disk එක. ඔයාලා keyboard mouse දැකලා ඇති. මේ තියෙන්නේ hard disk එක. මේකට පරණ hard disk එක. මේ වගේ තමයි අපි දත්ත ආදානය කරලා තියාගන්නේ. තව ඊට අමතරව මේ මොකද්ද? USB pen drive එකක් නේද? මේකත් ස්ටෝර් කරන්න භාවිත කරනවා. තව ඔයාලා දැකලා තියෙනවානේ CD DVD. ටැග් දැකලා තියෙනව නේද? අන්න ඒවා ආදානය කරන්නේ මේ මොනවාද? ස්ටෝර් කරන්න භාවිත කරන දේවල්. හරිද? පැහැදිලිද මේවා ටික? පැහැදිලිනේ? ඔන්න මුලින්ම ආදාන උපක්‍රම input devices ගැන කතා කරා. ඊට පස්සේ ප්‍රතිදාන උපක්‍රම ගැන කතා කරා. අවසානයේ කතා කරාම ආචයන උපක්‍රම. එහෙම නැත්නම් ස්ටෝර් කරන්න ගන්න උපක්‍රම. මේවා ඔක්කොම ළමයි මේ තියෙන හැම එකක්ම මොනවද? රුඩාංග. hardware parts. හරිද? එතකොට අපි ඊළඟට බලමු මේ කම්පියුටර් එක ඇතුලේ මොනවද තියෙන්නේ? මේ වගේ තියෙන parts මොනවද කියලා. right? මේ මොකද්ද? මේක මම දැන් ඉස්සෙල්ලා කිව්වා. මොකද්ද මේ? hard disk එකක්. මේකේ තමයි ඔයාලගේ දත්ත ටික සියල්ලම තැන්පත් වෙලා තියෙන්නේ නේද? මෙයත් ඇවිල්ලා hard disk එකක්. හැබැයි මෙයා ටිකක් කළු. හරි? මෙයා කියන කේබල් එක බලන්න. SATA කේබල් එකක් තියෙනවා. මෙයා කියන කේබල් එක මේ ටිකක් ලොකුයි. ඒවට අපි කියනවා IDE කේබල් කියලා. පැහැදිලිද? මේක ඔන්න hard disk එක. මම දැන් ඔයාලගේ අතට එනවා මේවා පොඩ්ඩක් බලන්න. වෙනස්කම් ටික බලන්න. මේ දිනේ කේබල් එක, භාවිත කරන කේබල් එක. ඒකත් මම ඔයාලගේ අතට එනවා. හරි. ඊට පස්සේ මම කතා කරන්න මෙන්න මේ ටිකක් ලොකු උපකරණයක්. මෙයා. මේ මොකක්ද? දුක් දන්නේ නැහැ වගේ. මොකද්ද මේ? power supply එක. power supply එකෙන් කරන්නේ පරිගණකයට අවශ්‍ය කරන විදුලිය බෙදලා දෙන එක. හරි? මේක තමයි main plug එක. මේ තමයි අනිත් ඒවාට කරන්ට් එක බෙදලා දෙන ඒවා. මේක නම් මේ කෑලි කැඩලා තියෙන්නේ. අනිත් ඒවාට කරන්ට් එක බෙදලා දෙන්නේ මෙන්න මේ කෑලි වලින්. පැහැදිලිද?
ඒකට මොකද කියන්නේ? power supply එක නැත්තම් මොකක්ද? පරිගණකයට විදුලිය බෙදලා දෙන්න භාවිතා කරන ඒකකේ තමයි මේක. right? ඒකත් යනවා. ඊට පස්සේ මම කතා කරනවා මෙන්න මේ තියෙන මදර් බෝඩ් එක. එහෙම නැත්නම් මව්කූරුව. ඇයි මේ මව්කූරුව කියන්නේ මේක? මේක පොඩ්ඩක් දරා වෙලා තියෙන්නේ දැන්. ඇයි මේ මව්කූරුවක් කියන්නේ මේකට? ඔක්කොම දේවල් ටික තියෙන ඉඳලා අපි මේ කියන්නේ මේ පරිගණකයට සම්බන්ධ වෙන සියලුම දේවල් ටික සම්බන්ධ කරන්නේ මේකේ. ඒ හින්දා තමයි අපි මේකට මව්කූරුව කියලා කියන්නේ. හරි? මෙන්න මෙතන තියෙනවා මේ කොටසක් පේනවා. මේ කොටසට මොකක් කියනවද? processor එක. එහෙම නැත්නම් CPU එක සම්බන්ධ කරන්න තියෙන්නේ මෙතන. CPU එක ගන්න දැනගන්න හැපෙන්නන්න CPU එක සම්බන්ධ ඒ අපේ මොලේ තියෙන. අපේ මොලේ සම්බන්ධ වෙලා නෙදින ඔළුවට. අන්න ඒ වගේ මෙයාගෙත් මෙන්න මෙතන මේක සම්බන්ධ කරන් තමයි තියෙන්නේ. හරි? දැන් ආයෙ මතක් කරගමු මම දැන් පෙන්නපු කොටස් එක්ක මොනවද මම කිව්වේ? අර මුලින්ම තියෙන්නේ hard disk එක. ඊට පස්සේ පෙන්නනවා මොකද්ද? power supply එක. ඊට පස්සේ පෙන්නනවා මොකද්ද? motherboard එක වෙන්නේ. හරි. එතකොට මේ motherboard එකේ තව එක්කෙනෙක් එනවා මෙන්න මෙතෙන්ද RAM එක කියලා කොටසක්. හරි. එයාත් මතක ධාරිතාවක්. එයා එන්නේ මෙන්න මෙතෙන් සම්බන්ධ කරන්න පුළුවන් RAM එක. එතකොට ඔයාලට ඉගෙන ගන්න තියෙන ළමයි මෙන්න මේ කොටස් ටික විතරයි. ඊට පස්සේ මේ පිටිපස්සෙන් තියෙනවා කොටස් වගේ. ඒවත් චුට්ටක් මතක් කරගන්න. මේවට ඔයාලා මොනවා හරි ප්ලග් කරලා තියෙනවා. මොනවද කරන්නේ? නේ මේ ලැප්ටොප් එකේ තියෙනවා ඒ වගේම කොටස් ටික අර තරම් නැහැ. නේද? පේනවද? හරි. මෙයාගේ මේ පහලින් ඉන්න කට්ටියම මෙයාලා නම් දන්නවා. මේවා මොනවද? USB port. ඒක මෙයාගේ ටික දැක්කා නේද? ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ port එක. මේ පොඩ නිල් පාට වගේ port එකක් තියෙනවා. VGA port එක. VGA port එකෙන් තමයි අර monitor එකට මොනවා කරන්නේ? මෙයාගෙන් output එක monitor එකට දෙන්නේ. නැත්නම් සම්බන්ධතාවයක් නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේ ටික ලොකු port එකට අපි කියනවා printer port එකක්. ඉස්සර printers කියන්නේ මෙන්න මේක. දැන් මෙයා භාවිතා කරන්නේ නැහැ. මෙයා ඉන්නලා හරි. මෙතෙන් තමයි ඔයාලගේ audio. එහෙම නැත්නම් අපි sound එකක් එළියට output කරගන්න, එළියේ තියෙන sound එකක් input කරගන්න මෙන්න මෙයාව භාවිතා කරනවා. හරි. මේකෙත් අපි භාවිතා කරන්නේ මොන පාට එකද? කොළ පාටකින් තමයි output එකක් දෙන්නේ. හරි. මේ නිල් පාටකින් තමයි පිටින් ශබ්දයක් මේකට input කරන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේ රෝස පාටකින් තමයි මොකක් කරන්නේ? මයික් එක සම්බන්ධ කරගන්න. හරිද? පැහැදිලි නේද? හරි. දැන් ආයෙත් මේවා ටික මතක් කරගමු. මේ කම්පියුටරේ ගලවලා තියෙනවා. කම්පියුටර් එක ගලවලා තියෙනවා. හවුනේ? ගලවලා තියෙනවා. නෑ, කවදාවත් නෑ. නෑ. හරි. ආයෙත් මතක් කරගෙන ඉමු. මොනවද ආදානපත්‍රවල කියලා කියන්නේ? හරි. ආ කියන්න ආදානපත්‍රම කියන්නේ මොනවද? කම්පියුටරේ ඇතුළත දෙන දේවල් වල. උදාහරණයක් කියන්න. mouse එක. තව එකක්. දේවල්. keyboard. තාම මොකක්ද? ඇතුළට. ඈ? මොනවද? කැමරාවෙන් මොකද කරන්නේ? එළියේ තියෙන දේ උඩට ගන්නවා යන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලා රෙදි කඩේකට එහෙම ගියාට පස්සේ මොනවද අර අල්ලන්නේ ටීටී ගාලා නේද? මොකක්ද ඒක කියන්නේ? මොනේ ස්කෑනර් එක? barcode reader. ඊට පස්සේ ඔයාලා QR ස්කෑන් කරලා තියෙනවා අර මතකද මේ? ටෙල් එහෙම දෙන QR කෝඩ් එක ස්කෑන් කරලා තියෙනවා නේද? ඒ ඔක්කොම ඇවිල්ලා ආදාන විපක්‍රම තමයි. ඊට පස්සේ ඔයාලා කියනකොට මේ ප්‍රතිදාන උපක්‍රම output device කියන්නේ එළියට යමක් දෙන ප්‍රකාශ කරන දේවල් නේද? මොනවාද උදාහරණ? output එළියට computer printer එක අයවල සමන්ති වගේ screen එක වගේ output device එක screen එක හැබැයි මෙයා විශේෂයි input සහ output දෙකටම මෙයා බලපාන නේද? ඒ කියන්නේ මම මේව ආදානයක් දුන්නාම මේක එවලටම පෙන්නනවා නේද? එහෙනම් ආදාන ඔයාලගේ ෆෝන් එකත් එහෙමනේ. ෆෝන් එක ටච් කරපු ගමන් පෙන්නනවා නේද? හැබැයි ගෙදර ටීවී එක අර ටීවී එක ටච් කරලා කියලා පෙන්නනවා. වර්තමානයේ තියෙන ටීවී පෙන්නනවා. හැබැයි ටීවී එක ටච් කරලා කියලා එවලට අපි ප්‍රතිදානයක් ආදානයක් දෙයක් අපි
හරිද? right. තේරුණාද මේ කියපු පාඩම නේද? කාටරි ප්‍රශ්නයක් තියනවාද? ප්‍රශ්නයක් අහන්න තියනවාද? මේක ගැන මීට වඩා දේවල් තියනවාද? තව එකක් මට අමතකුණා. මොකද කතා කරේ අවසාන එක ස්ටෝර් කරන්න භාවිත කරන ඩිවයිස් මොනවද? එකක් පෙන්නුවා. hard disk එක තව එකක් පෙන්නුවා. පොඩි එකක් USB pen drive එක. තව එකක් CD DVD. තව SSD එක SSD කියලා තමයි. ඔයාලා දන්නේ නැහැ SSD කියන්නේ මොකක්ද කියලා? මේ hard එක බරපතල වැඩි වෙනවා. එයා බරයිනේ. එයා බරයි මේක ඇතුලේ ළමයි තියෙනවා disk එකක්. කරගෙන disk එකක් තියෙනවා. හරි. දැන් මේ තාක්ෂණය ඉවර වෙලා SSD කියන තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. එයා RAM එකක් වගේ. RAM එකක් පෙන්නන්න නැහැ RAM එකක් වගේ එයා ගොඩාක් ස්පීඩ් මෙයාට වටනවා. එහෙනම් දැන් මේ වර්තමානයේ පරිගණකවල භාවිතා කරන්නේ SSD නැත්නම් NVMe කියන SSD එක තමයි භාවිතා කරන්නේ. හරිද? මොන මම දැන් කතා කරා ආදාන ප්‍රතිදාන සහ ස්ටෝර් කරන ඩිවයිස් ගැන සහ මෙන්න මේකේ තියෙන කොටස් කීපයක් ගැන ඊට පස්සේ කතා කරා මෙන්න මෙයාගේ තියෙන මෙන්න මේ කෝඩ් ගැන කතා කරා. හරිද? right. මම දැන් ගෙදරින් කරන් එන්න වැඩක් දෙනවා. පුළුවන් ද කරගෙන එන්න? මීට අමතරව ආදානුපක්‍රම මොනවද? ප්‍රතිදානුපක්‍රම මොනවද? ස්ටෝර් කරන දේවල් මොනවද කියලා ඔයාලා ලියාගෙන එන්න ඕනේ. පැහැදිලිද? පුළුවන් නේද? හරි. ලබන සතියේ මම ඒ වගේම කණ්ඩායම් වැඩක් දෙනවා. කණ්ඩායම් වැඩේ කරන්න ඕනි මෙන්න මේවා මේ තියෙන රූප ගෙනල්ලා අපි පරිගණකයක් රූප වලින් නිර්මාණය කරමු. හරිද? පුළුවන්ද? හරි. හරි. එහෙනම් නැගිටින්න. ආයි පුළුවන් ළමයි.